එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා බැලිය යුතුම ආදර්ශමත්ම හොඳ කතාවක් කියලා. ඒක ඇක්ටිනුත් බොහෝම තාත්විකයි. ජීවිතත් තාත්වික ජීවිත නිකන් උලුප්පල පෙන්නන ආටිෆිෂල් නෙමෙයි ඔක්කොම ඇත්ත. කොටිම කියනවා නම් ඇත්ත තමයි ඒකේ පෙන්වන්නේ. ඒ ඇක්ෂන් උනත් ඔක්කොම ඒ නළු නිලියෝ දැන් මේ බිරිඳකගේ තියෙන වැදගත්කම උච්චත් එක්ක හැසිරෙන්න ඕන විදිහ ඒ පිරිමි අය යාව යූස් කරන විදිහ තේරුම් ගන්න විදිහ ඔක්කොම ඒකේ හැම පැතිකඩම පෙන්නනවා. ආන්ටිට ඒකේ දැන් ඒක 80s 90s වගේ කාලෙකනේ මේ කතාව යන්නේ. එතකොට ආන්ටිට ඒකිනුත් මොකක් හරි අපේ දරුවන්ටනේ කියන්නේ ඒ කාලේ පහු කරලා අපි ආවට අපිට අපේ අතීතයත් මතකයි. එතකොට ඒ කාලේ ජීවත් වෙන අපේ දැන් ඉන්න දරුවන්ට ඒක ආදර්ශමත්. ඒ වගේම දැන් ගොඩක් අය හිතනවා මේක තරුණ අයට විතරයි කියලා. ආන්ටි හිතනවද? නෑ තරුණ අයට විතර නෙමෙයි. අපට ගොඩාක් තියෙනවා ඒ. අපිට දරුවන්ගේ අඩුපාඩු පේනවා. මේ විදියට හැදෙන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා කියන හැඟීම් අපිට දැනෙනවා. අපේ දරුවන්ගේ දරුවොත් ඉන්නවා දැන් ඒගොල්ලෝ තමයි තරුණ පරපුර. දැන් අපි දැන් මේ ඇමරිකාවට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉඳලා. දැන් ওই දේවල් වලින් අපි ලංකාවටත් දෙනවා පණිවිඩ අපි එහෙ ඉන්න මිනිපිරියන්ට. ඒගොල්ලන්ගේ ජීවිත සාර්ථක වෙන්නත් ওই විදිහමයි. ආන්ටිට මොකද කියන්න තියෙන්නේ බලපු නැති අයට ආන්ටි රෙකමන්ඩ් කරනවා? නැති අයට කියන්නේ අනිවාර්යෙන්ම හොයාගෙන ගිහිල්ලා මෙහෙ නැතත් වෙන දිහාකට හරි ගිහින් බලන්න තරම් වටින කතාවක්. තාමත්ම වැදගත් පණිවිඩයක් පරපුරට දෙන්නේ. ඒක බලන්නම ඕන දෙයක්. Sabarindo, itu benar, maga